ඉතා පැරණි කාලයක බරණැස් නුවර බලවත් රජෙක් ජීවත් වුණා. දිනක් ඔහු කැලේට ගිය අවස්ථාවක ලස්සන තරුණියක් හමු වුණා. එම හමුවීම ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් කළා. කාලයේ ගත වෙද්දී ඒ තරුණියට පුතෙක් උපන්නා. ඇය දරුවාව ආදරයෙන් රැක බලා ගත්තා. නමුත් ඇගේ සිතී තිබුණේ එකම අදහසක්. මේ දරුවාට ඔහුගේ පියාගේ ගෞරවය ලැබිය යුතුයි. දිනක් ඇය තම පුතාව රැගෙන රාජමාලිගාවට ගියා. ඇය රජු ඉදිරියේ සිට මෙසේ පැවසුවා. මේ ඔබගේ පුතායි. නමුත් රජු ජනතාව ඉදිරියේ ඒ දරුවා තම පුතා බව පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ වචන ඇසූ මවගේ හදවත බිඳුණා. මව සත්‍යය මත විශ්වාස කළා. ඇය දරුවාව අහස දෙස ඔසවාගෙන මෙසේ ප්‍රාර්ථනා කළා. මේ දරුවා රජුගේ පුතා නම් ඔහු ආරක්ෂා වේවා. එසේ කියා ඇය දරුවාව අහසට විසි කළා. හැමෝම භයෙන් බලාගෙන සිටියා. නමුත් පුදුමයක් සිදු වුණා. දරුවා බිමට වැටුනේ නැහැ. ඔහු අහසේම නතර වී සිටියා. මේ අසිරිමත් සිදුවීම දැක රජුට සත්‍යය තේරුණා. ඔහු තම පුතාවත් මවත් ගෞරවයෙන් පිළිගත්තා. සත්‍යය කවදාහරි ජයගනි. අසත්‍යයෙන් සත්‍යය සඟවන්න බැහැ. කට්ටහාරි ජාතකය අපට උගන්වන්නේ ධර්මය සහ සත්‍ය අවසානයේ ජයගන්නා බවයි. මෙම වීඩියෝව නැරඹූ ඔබට හෘදයාංගම ස්තුතියි. මෙම වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ අපගේ චැනලේ සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබගේ සහයෝගය අපට තවත් වටිනා වීඩියෝ නිර්මාණය කිරීමට මහත් උද්‍යෝගයක් ලබා දෙනවා. තෙරුවන් සරණයි.